මෙවන විට රජය වෙහෙරගල ජලාශය සම්බන්ධ විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව වෙහෙරගල ජලාශයට කිමිදුම් කණ්ඩායම් 6ක් යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන්නයි සූදානම. වෙහෙරගල ජලාශයේ ජල මට්ටම අඩු වීමත් සමගයි මේ දැවැන්ත ආයුධ තොගය හමු වුණේ. දැන් එය තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තර විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව නාවික කණ්ඩායම් 6ක් යොදා ගනිමින් දැවැන්ත පුළුල් ක්‍රියාවලියක් මෙහිදී දියත් කරනවා සහ ජල මට්ටම තවදුරටත් අඩු කරමින් මෙම ජලාශයේ පවතින ආයුධ පිළිබඳ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. එහි තිබී T56 මැගසින් 215ක්, LMG ඩ්‍රම් මැගසින් 38ක්, ඒ වගේම MPMG 200ක් මැගසින් MPMG 200 මැගසින් 11ක්, ඒ වගේම MPMG 100 මැගසින් 9ක් සහ T81 මැගසින් 6ක්ද ගුවන් යාන අනාශක අවිවල යොදන ඩ්‍රම් 100ක්ද සොයාගෙන තිබෙනවා. මෙම ආයුධ කුමන ක්‍රියාවලියක් වෙනුවෙන් මෙලෙස ස්ථානගත කර තිබුවාද කියන කාරණය පැහැදිලි ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ගෝනිවල වහා නැවත ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරයෙන් මේවා ගබඩා කර තිබුණා. මෙවැනි ආකාරයේ මෙහෙයුම් දියත් නොවන්නට මේවා බරපතල ගණයේ ක්‍රියාවලීන් වලට භාවිත වීමට තිබූ බව අප මතක තබා ගත යුතුයි.